කපුටු සාත්තරේ කොහා බිත්තර දාන්නේ කපුටගේ කූඩුවේ තමයි. හැබැයි කපුටා ඒක දැනගන්නේ පැටව් එළියට ඇවිත් කෑ ගහනකොට. එතකොට කාක් නොකියා කොහෝ කියන පැටවුන්ට කොටලා බිමට දානවලු. සාමාන්‍ය කපුටු සිස්ටම් එක ඕක. ඒත් අර ගෝනි බඩා කියන්නේ දැන් කපුටෝ දැනුවත්ම කොහාට කූඩුවේ බිත්තර දාන්න දෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි දැන් කපුටෝ ඒ බිත්තර සත්තු සර්පයින්ගෙන් ආරක්ෂා කරලා දෙනවලු. මොන්රවිල වහම බුද්ධිලිමේ කැඳෙව්වා. මොකද්ද බුද්ධි අර ගම්පා ගෝනි බඩා කියන කතාවේ තේරුම? මොකද්ද මහනිලමේ? දැන් කපුටෝ කොහාට කූඩුවේ බිත්තර දාන්න දෙන්නේ දැනුවත්ව කියලා? මහනිලමේ ඔය ගෝනි බඩා කවුන්සිලේ කරපු එකම අර්ථවත් කතාව ඕක. ඉතින් බුද්ධි ඕක ඕනි පොඩි ළමේ දන්න කතාවක් නේ. අනික කපුටා දැනුවත්ව කොහා බිත්තර දානවා කියලා මූ කියන්නේ අලි බොරුවක් නේ. නෑ මහනිලමේ ඒ කතාවේ ගන්න ලොකු දේශපාලන අර්ථයක් තියෙනවා. මොකද්ද බුද්ධි ඒකේ තියෙන දේශපාලන අර්ථය? ඇයි මහනිලමේ මෙච්චර කල් අහවලාට කපුටා කිව්වේ අපේ විතරයිනේ ඉතින්. දැන් මහනිලමේ මල් පොහොට්ටුවේ උනුත් ඌ තමයි කපුටා කියලා පීලි අරන්නේ. අප්පඩසිරි බුද්ධි ඒක මරු. ඌ කපුටා නම් ඌ ජරාව කනවා කියලත් ඉබේම පිළිගැනෙනවානේ මහනිලමේ. හරි බුද්ධි වෙන මොනවද ගෝනි බඩාගේ කතාවෙන් අපට ගන්න තියෙන්නේ? ඇයි මහනිලමේ මූ කියන්නේ දැන් කූඩුව කපුටගේ කියලානේ. ඉතින් ඔව් ඒකේ තේරුම මොකද්ද? මහනිලමේ ඒ කියන්නේ දැන් කූඩුව මයිනගෙන් කපුටා උදුරගෙන කියලානේ. නියමයි බුද්ධි වෙන මොනවද කතාවේ තියෙන්නේ? ඇයි මහනිලමේ මූ කියන විදිහට කපුටා කොහාට බිත්තර දාන්න දෙන්නේ දැනුවත්වනේ. ඔව් එහෙනම් කපුටා දන්නවනේ කූඩුවේ තව ඉඩ තියෙනවා කියලා. ඔව් ඒකෙන් කියන්නේ මොකද්ද බුද්ධි? ඇයි මහනිලමේ ඕක හවුස්ෆුල් වෙලා තිබුණ කූඩුවක් නේ. දැන් ඉඩ තියෙනවා කියන්නේ කට්ටියක් දාලා ගිහිල්ලා කියන එකනේ. හරි බුද්ධි. එතකොට කොහා ගැන මොකද ඔයා හිතන්නේ බුද්ධි? මහනිලමේ අපි දන්නේ කොහොමද ඕකා මොන જાතියේ කොහෙද්ද කියලා? සමහර විට ඌ දරුපල බලාපොරොත්තු නැති කොහෙද්ද දන්නේ නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ බුද්ධි? එහෙමනම් මහනිලමේ ඌ ඔතන පාවිච්චි කරන්නේ తాවකාලික නවාතැනක් විදිහටනේ. අනික මහනිලමේ කොහා කොහොමත් එක තැන ඉන්නේ සතෙක් නෙවෙයිනේ. ඒකත් ඇත්ත බුද්ධි. සමහර විට මහනිලමේ ඔය අතර ලොකු සුලි කුණාටුවක් ඇවිත් කොහයි කපුටයි බිත්තරයයි ඔක්කොම ගහගෙන යන්නත් බැරි නෑ. ඔව් බුද්ධි මේ සුලි කුණාටු ඇති වෙන කාලයක් නම් තමයි. අනික මහනිලමේ හැමදාම හැමදේම කපුටාගේ වාසියට සිද්ධ වෙන්නේ නෑ. ඒ වුණාට බුද්ධි කොහාටත් යුතුයකමක් තියෙනවා නේද? Tamanට උදව් කරපු කපුටා ගැන සැලකිලිමත් වෙන්න. මහනිලමේ ඒ තියරිය හරියන්නේ මේ කපුටාට නෙවෙයි සාමාන්‍ය කපුටන්ට. ඒ ඇයි බුද්ධි මූ අමු කුහකයා මහනිලමේ මූ පහුගිය කාලේ මුගේ සහෝදරයටවත් ඔය කූඩුවේ බිත්තර දාන්න දුන්නේ නෑනේ. අන්තිමට ඌ බිත්තර දැම්මේ ඥානගේ කූඩුවේ. තව පොඩ්ඩෙන් ඩයනගේ කූඩුවෙත් බිත්තර දානවා. ඔන්න මහනිලමේ මේ පාර බිත්තර දානවා නම් සීතගේ කූඩුවත් දෙන්න ලෑස්ති කියනවා. බලනකොට බුද්ධි අරගලය හින්දා සෑහෙන කුරුළු කූඩු ටිකක් කැඩිලා ගිහින් තියෙනවා. මම මොන්රවිල.